අයිබෝන හැමෝටම. ඉතින් හැමෝම හොඳින් ඉඳි කියලා විශ්වාස කරනවා. ඉතින් අපි ඔන්න අපිට ලැබුණු තවත් නිවාඩුවක බොහොම සුන්දර හරි අපූර්ව තැනකට අපි ඔයාලව එක්කගෙන හදන්නේ. දුබායි වල තියෙන ගොඩක් අය හරි ආසාවෙන් බලන්න එන්න ආසාවෙන් ඉන්න හරි අපූර්ව තැනකට එක්කගෙනවත් ඔයාලව. ඒ තමයි පිටිපස්සේ පේනවා දුබායි Global Village. දුබායි ග්ලෝබල් විලේජ් වල තමයි අපි හදන්නේ ඉන්නේ. ඉතින් මාත් එක්ක ඉන්නවාද මගේ දුබායි වල ඉන්න අතරම හදවතින්ම බොක්ක සහෝදරයා ඉන්නවා. ඒ වගේම වයිෆ්ගේ තවත් බොහොම හිතවත් යාළුවෙක් ඉන්නවා. අපි හතර දෙනාද දුබායි ග්ලෝබල් විලේජ් එකට ආනව එකගෙන තමයි හදන්නේ. එන්න එහෙනම් අපිත් එක්ක යන්න අපි යනකම කතා කරමු. මොකද්ද මේ ග්ලෝබල් විලේජ් එක කියන්නේ? ඉතින් ගයිස් ඔන්න මේ ඉන්නේ මගේ දුබායි වල ඉන්න සහෝදරයා. දැකලා ඇති ගොඩක් වීඩියෝ වල දැකලා ඇති මේ ඉන්නේ මගේ දුබායි වල ඉන්න බොහොම ළඟම මිත්‍රයා. අපි යන්න කියලා දාන්නේ. ඉතින් ඔය තියෙන්නේ අපි කිව්ව විදියට ග්ලෝබල් විලේජ් එක ඇතුළ. ඉතින් ඔයාලට පේනවා ඇති අපිට පේනවා කුවේට් පේනවා, ඊට පස්සේ යේමන් පේනවා, මොරොක්කෝ පේනවා, ඉජිප්තන් පේනවා. ඒ කියන්නේ මේ හැම රටකම නැහැ. සමහර රටවල් වල ආකෘති තමයි තියෙන්නේ. යාළගේ විශේෂ දේවල් මොනවද? යාළගේ සංස්කෘතිකාංග මේවා තමයි විදහා දැක්වෙන්නේ මේක ඇතුළේ. ඉතින් අපි එකින් එක යන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද ලොකු ඒරියා එකක් තියෙනවා බලන්න. නමුත් අපි උත්සාහ කරන්නම් ඔයාලට මේකේ පුළුවන් උපරිමේ පාරත් එක බෙදා ගන්න. ඉතින් දැන් අපි ඉන්නේ කුවේට් එක ඇතුලේ. මේ තියෙන කුවේට් වල එතකොට කුවේට් වල අඳින ඇඳුම් වර්ග, ඊට පස්සේ පර්ෆියුම් වර්ග, එයාලට ආවේනික දේවල් තමයි මේක ඇතුලේ තියෙන්නේ. හැම රටකම ආවේනික දේවල් තමයි මේ පැමිලියන් එක ඇතුලේ තියෙන්නේ. ඔන්න ගයිස් අපි ඉන්නේ අපි කිව්වා ඔයාලට මෙතනට ආවම පාස්පෝර්ට් එකක් ගන්න පුළුවන් කියලා. මේ පාස්පෝර්ට් එක ඇත්තටම ඩිරාම් 10යි. මට කියන්න මතක් වුණා මෙතන ටිකට් එක ඩිරාම් 30ක් වෙනවා. මම එන විදිය ඔයාලට කියන්නම් කොහොමද ලේසියෙන් එන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න වගේ පාස්පෝර්ට් එකක් ගන්න පුළුවන්. මේ පාස්පෝර්ට් එක ගත්තාම අපි යන හැම ෆැමිලියන් එකකම ගිහිල්ලා මේ වගේ මැෂින් එකක් තියෙනවා ඒ රටට දාලා ඔයාලට මේ පාස්පෝර්ට් එකේ මෙන්න ඔය විදිහට පන්ච් කරගන්න පුළුවන් ඒ රටේ සීල් එක. ඉතින් අපි ඉන්නේ දැන් යේමන් පැවිලියන් එකේ. ඒතර යේමන් ගත්තාම ගොඩක් දුරට මෙයාලා මතන යේමන් රටේ ගොඩක් දුරට එයාලගේ බිස්නස් තමයි මේ කුළුබඩු අපනයනය කරන එක. කුළුබඩු ගොඩක් වැවෙන රටක් තමයි යේමන් කියන්නේ. එතකොට මේ පැවිලියන් එක ඇතුලේ වැඩිපුරම තියෙන්නේ කුළුබඩු. මම හිතන්නේ එයාලගේ මේන් බිස්නස් එක වෙන්න ඕන යේමන් වල කුළුබඩු වෙන්න. ඇති මං හිතන විදියට. ඒක තමයි මේ යේමන් පැවිලියන් එක පුරාම වැඩිපුරම තියෙන කුළුබඩු අයිටම් තමයි තියෙන්නේ. එතකොටම ගයිස් මේ තියෙන්නේ මම හිතන්නේ මී පැණි වර්ග තමයි තියෙන්නේ. මී පැණි වෙන්න ඕන අපි හිතන විදියට. هلا مرحبتين هلا والله ඔන්න ඉතින් අපි ඉන්නේ දැන් අපේ අල්ලපුරට. ඒ කියන්නේ ඉන්දියාවේ පැවිලියන් එක ගාව තමයි අපි ඉන්නේ. මොනවාර කියන්න තියෙනවද ඔයාට? අතන මම ඉන්දියන් වල ඉන්දියන් වල කැමති නෑ වෙන ඉතින් කරන් දෙයක් නෑ.
ඉරාන් අපිට හරි විශේෂයි. හේතුව තමයි අපි දෙන්නම අපි වැඩ කරන ආයතනයේ ප්‍රධානීන් දෙන්නම ඉරාන් වල. ඉරාන් තමයි අපේ සර්ලා දෙන්නම. ඉතින් අපිට හරි එයාලගේ කෑම ඊට පස්සේ එයාලගේ ගොඩක් දේවල් අපිට හරි ලෙන්ගතුයි. මොකද නිතරම අපි යාලත් එක්ක අවසර නිසා. අපි ඔයාලට කිව්වා මතක ඇති මේ හැම ෆැමිලියක් ඇතුළෙම හැම ෆැමිලියක් ඇතුළෙම එයාලගේ රටට ආවේනික වෙච්ච සංස්කෘතිකාංග මෙයාලා පෙන්නනවා. දැන් පටන්ගෙන තියෙනවා අපි මේ ඉන්නේ ඉරාන් ෆැමිලියක් ඇතුළේ. තමයි මේ ඉරාන් ෆැමිලියක් ඇතුළේ එයාලගේ ප්‍රොෆෝමන්ස් තමයි අපි මේ දකින්නේ. ඉතින් මේ චිත්‍ර විශේෂයි. මේ ඔක්කොම handmades. ඒක අතින් කරපු නිර්මාණ තමයි මේවා තියෙන්නේ. print කරපුවා මුකුත් නෙමෙයි. ඒකයි මම මුලින්ම ඔයාලට කිව්වේ හරි ප්‍රසිද්ධයි කියලා ඉරාන් වල මේ handmades කර්මාන්තය. මේ තියෙන කාපට් වල දකින හැමදේම අතින් කරපුවා. මේවා එකක්වත් මැෂින් වලින් කරපුවා නෙවෙයි. මම ඔයාලට කිව්වා මතක ඇති ඉරාන් වල හරි ප්‍රසිද්ධයි කියලා මේ nuts වර්ග. මේකේ ඉන්නේ ඉරාන් ෆැමිලියක් ඇතුළේ තියෙන nuts කඩයක්. බලන්නකෝ මේ ගොඩාක් දේවල් ඉරාන් වලින් තමයි සමහරට ලංකාවටත් යනවා සමහර item. ගොඩක් දේවල් ඉරාන් වලින් ගන්නෙ. මේ තියෙන ෆ්ලවර්ස් එක ඊට පස්සේ මෙන්න මේක හරි රසයි ගොඩක් කැමති කෑමක්. අපි මිස්ටා කියලා කියනවා. මතක ඇති සැෆ්‍රෝන් ගැන එහෙම නැත්නම් කුංකුම ගැන මේ තියෙන්නේ මත මේ අනිත් කාන්තා පංචමේ ගොඩක් දුරට මේ සුදු වෙන්න පාවිච්චි කරන දෙයක් මේ සැෆ්‍රෝන් කියන එක. السلام عليكم حبيبي عيد مبارك. هذا مين؟ صديق ملان. هذا شو؟ اومان. شوف اومان. قتل اومان. اومان حبيبي اومان حبيبي. انا سير سلالة معلوم سلالة؟ يوروب. سنغال حبيبي.
ඉතින් guys අපි ඉන්නේ ලේසියෙන් යන්න බැරි රටකට ඇවිල්ලා. මේ තමයි යුරෝප්. මම යුරෝප් වලට ආවා අපි හිමින් ඈතින් පේනවා හරි ලස්සන ෂෝ එකක්. ඔන්න ඉතින් අපි වටේම ඇවිදලා අපිට හුරු පුරුදු තැනකට ආවා. මේ තමයි ශ්‍රී ලංකන් පැමිලියන් එක. මට මතක විදියට පසුගිය අවුරුදු වල ග්ලෝබල් විලේජ් එකේ ශ්‍රී ලංකන් පැමිලි එකක් තිබෙන්නේ නැහැ. නමුත් මේ පාර ඒගොල්ලෝ ඩිසයිඩ් කරලා තියෙනවා. මොකද ඩුබායි වල මේ වෙද්දී ශ්‍රී ලාංකිකයන් ගොඩක් ඉන්නවා. මම හිතන්නේ ලක්ෂ 3කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා ඩුබායි වලට ඇවිල්ලා රැකියාව කරන. ඒ නිසා එයාලා ඩිසයිඩ් කරලා තියෙනවා මේ පාර ශ්‍රී ලංකන් පැමිලියන් එකකුත් මේකට ඇටච් කරන්න ඕන කියලා. ඉතින් ඔන්න මේ පාර ශ්‍රී ලංකන් පැමිලියක් මේකේ ස්ථාපනය කරලා තියෙනවා. අපි යමු අපිට හුරු පුරුදු තැනට මොන වගේ දේවල් ටිකක් මෙතන බලා ගන්න පුළුවන් වේද කියලා. එන්නකෝ යන්න අපිත් එක්ක. ඔන්න ඉතින් අපි කට්ටිය යනවා අපේම තැනකට. මං හිතන්නේ මේකෙත් තියෙනුන අපේට ආවේනික වෙච්ච දේවල් තමයි තියෙන්න ඕන. බලමු අපේ ඇතුළට ගියේ නේද මොන වගේ දේවල් තියෙන්නේ කියලා. ඇත්තටම බලාපොරොත්තු වුණේ නම් ඊට වඩා විශේෂ දෙයක් ඇත්තම කියන්න ඕන. මොකද අපි බලාපොරොත්තු වුණේ මේක අනිත් හැම අපි ගියා චයිනා වලට ගියා, කොරියන් වලට ගියා, ඊළඟට ඉරාක් වලට ගියා, ඉරාන් වලට ගියා. ඒතකොට ඒ හැම එකේම තිබ්බේ ඒගොල්ලගේ රටේ සංස්කෘතිය පෙන්වන දේවල් තමයි තිබ්බේ ඇතුලේ. නමුත් අපි හරි ආඩම්බරෙන් ආව අපේ තැනකට කියලා. නමුත් එහෙම කියන දෙයක් අපිට පේන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ කියලා කිසිම දෙයක් මේක ඇතුලේ නැහැ. අපි අනිත් ඒවල දැක්ක වගේ නෝමල් ඇඳුම් ටිකක් තමයි දකින්න තියෙන්නේ දැනට. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොකක් හරි අපේ ගිරහංගීම දැනන දෙයක් මේක ඇතුලේ තියෙද කියලා. නමුත් දැනට නම් මට ඇත්තටම එහෙම කිසි දෙයක් පේන්නේ නැහැ මේක ඇතුලේ. සාමාන්‍ය විදියටම තමයි තියෙන්නේ. හම්බුනේ අපිට හුරු පුරුදු දේ ශ්‍රී ලංකන් පැමිලියන් එක ඇතුලේ අවසානට හම්බුනේ ඇත්තටම කොත්තුවක් විතරයි. මේක කියන්න දෙයක් නැහැ. ඇත්තටම කොත්තුවක් විතරයි හම්බුනේ බලන්න. ඔන්න ඉතින් අපිට අවසානයේ හම්බෙච්ච කොත්තුව ඇත්තටම මේ කොත්තුවක් කොට එක්කෙකුට බඩ පිරෙන්නෙත් නැහැ මේක කාලා. හැබැයි ගාන නම් දිනම් 36ක්. කරන් දෙයක් නැහැ. බඩගින්න උත් තියෙනවා ඉඳ කන්න වෙනවා කට්ටියට.